ලුණු. අද ලුණු වෙනවා. වෙනදාට ඉතින් ලුණු දාලා කෑම්බීම හදනවානේ, කරි එහෙම හදනවානේ. අද මං හිතුවා ලුණු උයන්න ඕනේ කියලා. අපි උයමු ලුණු. ඉතින් අපි ලුණු වෙනකොට අපි ඉස්ලාම් ෆෑන් එක ලිපේ තියලා ඉවරලා ඒක ටිකක් ගින්දර වැඩි කරලා මම ගින්දර වැඩි කරලා අපි ඒකට දාමු තෙල් ටිකක්. ඊට පස්සේ අපි ඒකට දාමු මොනවාද? අපි දාමු ඉස්සෙල්ලාම ලුණු දාන්න ඕනේ නැහනේ. දැන් දාන්නේ සුදු ලුණු. සුදු ලුණු සහ ඉඟුරු. ඔන්න සුදු ලුණු ඉඟුරු දැම්මා. අමු ඉරිස් ටිකක් දැම්මා. රම්පි කොලයක් දැම්මා. මම දාලා ඉවරයි. ඊට පස්සේ අපි ඒකට දාමු කුරුදු කෑල්ල. ඊට පස්සේ උළුහාර. උළුහාර ටිකක් දාමු. ලුණු හරි ගුණ දෙයක්. පීනස් තියෙන අයට හරිම ගුණයි. පීනස් තියෙන අය කන්න ඕන දෙයක් තමයි ලුණු. ඒගොල්ලන්ට ලුණු අමුයෙන් කන තරමට තමයි හොඳ. ඉතින් මෙහෙමත් කාලා බලන්න. අමුයෙන් කන්න, ඉදිලා කන්න ඔක්කොම කන්න. ඊට පස්සේ අපි දානවා මේකට තක්කාලි. තක්කාලි දාලා ඊට පස්සේ අපි දාමු ඒකට මිරිස්. අන්දක් විතර දාමු. පැකට්ටක් වැඩි දාමු. ඊට පස්සේ අපි දානවා බැදපු තුන පහ. හඳක් දැම්මා. කහ. ඊට පස්සේ ලුණු. දැන් හරි. දැන් අපි මේක ටිකක් අර අමු ගතිය යනකම් පොඩ්ඩක් මෙන්න කරලා හරි. අපි දැන් දාන්න ඕනේ මේකට කිරි. මේ තියෙන කිරි. මදි වුණොත් තව ටිකක් දාමු. කිරි දාලා අපි ටිකක් වෙලා කිරි චුට්ටක් මෙහෙම පොඩ්ඩක් රත් වෙන්න දෙමුකෝ. රත් වුණාට පස්සේ අපි ලුණු ටික දානවා. එතකොට අපි උඹලකට දැම්මද මේකට? නෑ. අපි මේකට උඹලකට ටිකකුත් දාන්න ඕනේ. මගේ මතකයට දැම්මේ නෑ. උඹලකට දැම්ම තමයි ලුණු ටිකේ රහ එන්නේ. දාලා නෑ වගේ තමයි. දැන් මේකේ රහ එනවා. බුලට දාලා තියෙනවා තක්කාලි, ලුණු දාලා තියෙනවා. ලුණු විතරයි තාම දැම්මේ නැත්තේ. කරපිංච දැම්මෙත් නෑ. කරපිංච දාන්නේ අන්තිමටනේ. බලමු චුට්ටක් රහද කියලා. දැන් මෙන්න මේක උතරගෙන මෙන්න මෙහෙම එනකොට මෙහෙම උතරගෙන එනකොටම අපි ලුණු ටික දානවා. රතු ලුණු. නෝම රතු ලුණු ටික දානවා. අපි දැන් මේක හරියට ගින්දර අඩු කරලා මේක ටිකක් හොඳට හැදෙනකන් ඉමු. දැන් ඇති. අපි දැන් මේකට දාමු මේ කරපිංච ටික. එතකොට තවත් රසයිනේ, සුවඳයිනේ. කරලා ඉවරලා අපි මේක හිමිසරේ බාගමු. පොඩි හොදි ගතියක් ග්‍රේවි එකක් තිබ්බා. අපිට බත් කන්න පුළුවන් එතකොට. හරි. මෙහෙමම රහ බලමු. උඹලකට දැම්ම හින්දා ඒක පොඩි රසකුත් එක්කම තමයි තියෙන්නේ. ඉතින් පාළුවක් නෑ. එතකොට උඹලකටත් වැටලානේ තියෙන්නේ. ලුණු හැපෙනකොට තවත් රස වෙයි. ඉතින් මේක තමයි ලුණු හොද්ද.